Business TV. මේ ලංකා බිස්නස් TV ඔබට ආර්ථික දැනුම ලබා දෙන නාලිකාව. අපි අද මහනුවර කොටස් වෙළඳපොළට ආවා. මහනුවර කොටස් වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය සහ මේ කොටස් වෙළඳපොළ දැනුම ඔබට ලබා දෙන්න. මහනුවර කියන්නේ අපේ රටේ ආර්ථිකයට ඉතාමත්ම කැපී පෙනෙන දායකත්වයක් දක්වන දිස්ත්‍රික්කයක්. අද මහනුවර කොටස් වෙළඳපොළ වෙනුවෙන් මේ වැඩසටහනට මුලින්ම අප සමග සම්බන්ධ වෙනවා මහනුවර කොටස් වෙළඳපොළ ශාඛාවේ කළමනාකරු ධනංජය අබේසිරිවර්ධන මහතා. අපි අයිබෝන් කියවෝ පිළිගන්නවා අපගේ වැඩසටහනට. මුලින්ම අපි මේ සාකච්ඡාවට අවතීර්ණ වෙන්න අපි අද මේ වැඩසටහන රෙකෝඩ් කරන්නේ අප්‍රේල් 8 වෙනිදා. අප්‍රේල් 8 වෙනිදා වන විට මේ ට්‍රම්ප් පනවපු බද්ද නිසා මේ ගෝලීය කොටස් වෙළඳපොළවල් ගොඩක් පසුබෑමකට ලක් වෙලා තිබෙනවා. අපි දැක්ක අප්‍රේල් 7 වෙනිදා කොළඹ කොටස් වෙළඳපොළත් ඒ විදිහටම පසුබානවා. ඒතර මේ පිළිබඳව ගොඩක් ආයෝජකයෝ උනන්දුවෙන් ඉන්නේ. මේ වැඩසටහන ඔබට වැදගත් වේවි. මේ කොටස් වෙළඳපොළ දැනුම අපි ලබා දෙන්නේ. මේ වැඩසටහන අවසන් වෙන තුරු ඔබ නැරඹුවොත් ඔබට විශාල දැනුමක් ලබා ගන්න පුළුවන්. මේ තත්වය මොන විදිහටද ඔබට විග්‍රහ කරන්න පුළුවන් ධනංජය? ඔව් ජයන්ත, දැන් කෙනෙකුට හිතේ දැන් මේ දවස්වල වෙළඳපොළ පල්ලෙහාට යනවා. ඉතින් ඇයි මං ඇවිල්ලා මේ කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්න මේ වගේ පල්ලෙහාට යනකොට කියන ප්‍රශ්න ගොඩක් දෙනකොට එන්න පුළුවන්. දැන් ජයන්ත කිව්වා වගේ ඇත්තටම අපි පහුගිය දවස් කිහිපය ගත්තට පස්සේ කොටස් වෙළඳපොළේ පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒකට මොකද්ද ප්‍රධානම හේතුව සාධකයේ විදිහට ජයන්ත කිව්වා? ධනංජය, දැන් මේ වැඩසටහන ප්‍රචාරය කරන්නේ අප්‍රේල් 8 වෙනිදාන් පස්සේ අදින් පස්සේ. සමහර විට දැන් මේ තත්ත්වය වෙනස් වෙලා ඇති. දැන් මේ අපි කියන්නේ අප්‍රේල් 8 වෙනිදා තිබුණු තත්ත්වය. හැබැයි දැන් මේ අද ඔබ මේ වැඩසටහන නරඹන දවසේ මේ තත්ත්වය වෙනස් වෙලා තිබෙන්න පුළුවන්. මේක තමයි මේ වෙළඳපොළවල් වල ස්වභාවය. ඔව්, ඉහළ පහළ යාම් තියෙනවා ජයන්ත, අනිවාර්යයෙන්. ඉතින් ඉහළ පහළ යාම් වලට හේතු සාධකක් තියෙනවා. දැන් මේ දවස්වල තියෙන පසුබෑමට ප්‍රධානම හේතු සාධක විදිහට ජයන්ත කිව්වත් වගේ ඇමරිකාවෙන් පනවපු බද්ද නොයෙකුත් රටවලට පනවලා තියෙනවා. ඉතින් ඒකට ඇත්තම ලංකාවත් ඒ බද්දට යටත් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා ලංකාවෙත් ඇත්තම වෙළඳපොලේ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත සමාගම් කිහිපයකට බලපෑමකට ලක් වෙන්න පුළුවන්. නමුත් ඒ හේතුව හින්දා තමයි ගොඩක් වෙලාවට ආයෝජකයෝ විකුණන්න කියන්නේ යහුසුලුව විකුණන්න ඒ වගේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා මේ වගේ දවස්වල වෙළඳපොලේදී. ඉතින් දැන් ඒ වගේ තත්ත්වයක් තමයි ජයන්ත දැනට තියෙන්නේ. නමුත් අපි දකිනවා ඇත්තට මේ වගේ දැන් ලංකාවේ දැන් මම කලිනුත් කිව්වා වගේ කියන්නේ සමාගම් කිහිපයකට විතරයි මේකේ බලපෑම අපිට පේන විදිහට. ඉතින් නමුත් සමස්තයක් විදිහට තව සමාගම් ගොඩක් තියෙනවා කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත වෙලා. ඉතින් අපි බය විය යුතු නැහැ. ඉතින් අපිට chances තියෙනවා. අපිට පේනවා තව දවස් කිහිපයකට පස්සේ මේ විදිහට තත්ත්වය සෙටල් වුණාට පස්සේ ගොඩක් වෙලාවට ආයෝජකයන්ට හැකියාව තියෙනවා අඩු මිලට. ඒ කියන්නේ ඉහළ ගිය කොටස් දැන් අඩු වෙලා තියෙනවා. ඉතින් තවත් chances තියෙනවා අඩු මිලකට ඔයාලට හැකියාව තියෙනවා කොටස් මිලදී ගන්න. ඉතින් ඒක ඔයාලට ලැබෙන හොඳ අවස්ථාවක් අලුතින් කොටස් වෙළඳපොළ එන ආයෝජකයෝ වගේම දැනටමත් ඉන්න ආයෝජකයන් වෙන විදිහට. අපි ඒ කතාවට තවත් එකතු කළ යුතු කාරණා තිබෙනවා. හැබැයි ඊට කලින් මේ වැඩසටහනේ මහනුවර කොටස් වෙළඳපොළ පිළිබඳව අපි විශාල අවධානයක් යොමු කරන නිසා මේ මහනුවර ප්‍රදේශයේ කොහොමද මේ කොටස් ආයෝජන කටයුතු මේ වනට ව්‍යාප්ත වෙලා තිබෙන්නේ? හොඳ උනන්දුවක් තියෙනවා නේද? මේ අපිට පෙනෙනවා මේ වැඩසටහන දැන් සමහර විට මේ රූපරාමුවල පෙනෙන්නත් පුළුවන්. මේ පිටිපස්සෙත් මේ වන විටත් මේ සෑහෙන පිරිසක් ඇවිල්ලා මේ ගනුදෙනු වල යෙදෙනවා. හොඳ ආයෝජක ප්‍රජාවක් ඉන්නවා ජයන්ත. ඇත්තටම අපි කොටස් වෙළඳපොළ මහනුවර ශාඛාව අපි ඇත්තටම අධීක්ෂණය කරන්නේ මධ්‍යම පළාත, නුවරඑළිය, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයන් තමයි ප්‍රධාන වශයෙන් අපි අධීක්ෂණය කරන්නේ. ඉතින් මහනුවර දිස්ත්‍රික්කයේ ඇත්තටම ලොකු ආයෝජක ප්‍රජාවක් ඉන්නවා. මොකද කොටස් වෙළඳපොළ ශාඛාවත් මහනුවර පිහිටලා තියෙන හින්දා. සහ ඇත්තටම අපි දකිනවා මහනුවර තමයි දැන් මධ්‍යම පළාතේ අපේ ජනගහනයේ ජන ව්‍යාප්තිය අතින් ගත්තොත් ලොකු ජන ව්‍යාප්තියක් ඉන්නවා මහනුවර දිස්ත්‍රික්කේ. ව්‍යවසායකයන්, වෘත්තිකයන්, ඒත් එක්කම ශිෂ්‍ය ප්‍රජාවක් වගේ ගොඩක් ප්‍රජාවක් ඉන්න ප්‍රදේශයක් තමයි මහනුවර. ඒත් එක්කම ලංකාවේ අංකිත ආර්ථිකයට ලොකු දායකත්වයක් වෙන සංචාරක ව්‍යාපාරයත් හොඳින් ප්‍රචලිත වෙලා තියෙනවා මේ මහනුවර දිස්ත්‍රික්කේ. ඒත් එක්කම අපි ගත්තොත් නුවරඑළිය දිස්ත්‍රික්කයත් හොඳ සංචාරක ආකර්ෂණයක් තියෙන ප්‍රදේශයක්. ඒත් එක්කම අපි දන්නවා මේ වතු සමාගම් වල ලංකාවේ තේ අපනයනයේදී තේ නිෂ්පාදනයේ ලොකු දායකත්වයක් වෙනවා නුවරඑළිය දිස්ත්‍රික්කය.
ඊට අමතරව මාතලෙත් අපි දන්නවා ඔය කුළු බඩු නිෂ්පාදනයට හොඳ ප්‍රචලිතයි. ඒත් එකම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයත් අපිට මෙතෙන් සඳහන් කරන්න ඕනේ. ඒ ආර්ථික මධ්‍යස්ථානයත් පිහිටලා තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ, කියන්නේ මධ්‍යම පළාතට. ඉතින් ලංකාවේ දල දේශ නිෂ්පාදිතයට අපි දන්න විදිහට 10%කටත් වැඩි දායකත්වයක් ලබා දෙනවා මේ මධ්‍යම පළාතෙන්. ඉතින් ඒක මම හිතන්නේ තුන්වෙනි විශාලම දායකත්වය මුළු ලංකාවෙම ගත්තට පස්සේ. ඉතින් ඔය වගේ හොඳ ආර්ථික මට්ටමක් තියෙන ප්‍රදේශයක් තමයි අපි ආවරණය කරන්නේ මේ කොටස් වෙළඳපොළ මහනුවර ශාඛාව විදිහට. ඔබ දන්නවා ලංකා බිස්නස් ටීවී නිරන්තරයෙන් ප්‍රවර්ධනය කරන්නේ නියාමනය වූ සුරක්ෂිත ආයෝජන ක්‍රම. කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීම නියාමනය වුණු සුරක්ෂිත ආයෝජන ක්‍රමයක්. ඒ වගේම අවධානමක් තිබෙනවා. අපි නිරන්තරයෙන් මේ කාරණේ ඔබට සඳහන් කරනවා. මේ අවස්ථාවේදී පොලි අනුපාතය ඉතාමත්ම පහළ මට්ටමක තිබෙන නිසා ඔබට සමහර විට මේ බැංකුවෙන් ලබා ගන්නා පොලි ආදායමට වඩා වැඩි පොලි ආදායමක් අනිවාර්යයෙන්ම කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීම මගින් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ අවධානම, ඒ ඉහළ පහළ යෑම, ඒ උපදෙස් ඔබට අවශ්‍යයි. ඒ නිසා තමයි අපි මේ කොටස් වෙළඳපොලෙන් වෙළඳපොලට ගිහිල්ලා මේ වගේ ආයෝජනය පිළිබඳව දන්න ඒ විශේෂඥ දැනුම තියෙන අයත් එක්ක මේ වැඩසටහන කරන්නේ. එතකොට දැන් මේ ට්‍රම්ප්ගේ බද්දෙන් පස්සේ කොටස් වෙළඳපොළවල් යම්කිසි විදිහකට පසුබානවා. හැබැයි ඒවා වෙනස් වෙන්න පුළුවන්. මේ ඉහළ පහළ යෑම සාමාන්‍ය ස්වභාවය. මේ වෙළඳපොළ පහළ යෑම නිසා අවස්ථාවන් ඇති වෙනවා. ඉහළ යෑම නිසා අවස්ථාවන් නැති වෙනවා. ඒතර කොටස් මිලදී ගන්න ඕන මොන වගේ අවස්ථාවකද? සමහර විට මේ ට්‍රම්ප්ගේ බද්ද නිසා කොටස් වෙළඳපොළ පසුබෑම එක කොටසකට යම්කිසි අවාසියක් ගෙනාවත් තව කොටසකට වාසියක් ගේනවා. එහෙම තමයි මේවා හැසිරෙන්නේ. කොහොමද මේ උපදෙස් ඔබට ලබා දෙන්න පුළුවන්? ඔව් මෙහෙමයි ජයන්ත. ඇත්තටම අපි ආයෝජකෙක් විදිහට බලන්න ඕනේ අපි ගන්න කොටස කියන්නේ අපි ඒකට අපි වැලියු එකක් දුන්නොත් ඒක අපි ගන්න මිලට ඒක වටිනවද කියන කාරණාව. දැන් මේ වගේ දවස්වල කොටස් වල මිල පල්ලෙහාට ගිහිල්ලා තියෙනකොට ඒක අනිවාර්යෙන් අපිට හොඳ අවස්ථාවක්. මොකද සමාගමක කොටසක මිල ඉහළ පහළ යන්න හේතු සාධක කිහිපයක් තියෙනවා. එකක් වෙන්න පුළුවන් සමාගමේ අභ්‍යන්තරික සාධක. තව හේතු සාධක වෙන්න පුළුවන් බාහිර සාධක. ඉතින් දැන් බාහිර සාධක අපිට කන්ට්‍රෝල් කරන්න බැහැනේ. ඉතින් බාහිර සාධක හින්දා සමහරට කම්පැනි හොඳට perform කරත් සමහරට price එක අර බාහිර සාධක හින්දා අඩු වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ වගේ වෙලාවක බලන්න ඕනේ මේක සමාගමේ අභ්‍යන්තරික හේතුවක් හින්දාද පහළ යන්නේ. එහෙම නැත්නම් බාහිර සාධක හින්දාද පහළ යන්නේ කියන කාරණා. ඉතින් අර වගේ බාහිර සාධක හින්දා පහළ යනවා නම් ඒක සමහරට తాවකාලික වෙන්න පුළුවන්. මොකද බාහිර සාධක නැවත යථා තත්ත්වයටපත් වුණාට පස්සේ අනිවාර්යෙන් අපි දන්නවා ඒ අදාළ සමාගමේ කොටස නැවත තිබුණ තැනට එහෙම නැත්නම් ඒ සමාගමේ කොටසට අදාළ වටිනාකම නැවත ඒක ඉහළ යන්න හැකියාව තියෙනවා. ඉතින් අන්න ඒ කියන කරුණු සාධක අනිවාර්යෙන් අපි බලන්න ඕනේ කොටස මිලදී ගත්තී. අපි ගන්න ගානට ඒ කොටස වටිනවද? එහෙම නැත්නම් කොටස පල්ලෙහාට ගිහිල්ලා නම් ඒක ඇයි පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ? අභ්‍යන්තර සාධක හින්දාද එහෙම නැත්නම් බාහිර සාධක හින්දාද කියන කාරණාව. ඒතර දැන් ලංකාවේ යම්කිසි ස්ථාවර භාවයක් තිබෙනවනේ. මේ ගෝලීය වශයෙන් මේ ඇතිවෙච්ච ප්‍රශ්නය නිසා මේ ගෝලීය වෙළඳපොළවල් වලට මුලින්ම බලපෑවා. ඒක ලංකාව වගේ රටවල් වලට අනිවාර්යෙන් මුහුණ දෙන සිදුවන දෙයක්. එතකොට දැන් අපෙන් මේ නිරන්තරයෙන් අහන කාරණයක් තමයි මේ දවස්වල මේ මොනවද ගන්න හොඳ කොටස්. එතකොට කොහොමද කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්න කියන කාරණය. දැන් මේ තියෙන තත්ත්වයක් එක්ක ඔබට හිතන විදිහට අර කලින් ටිකක් ඉහළ ගිහිපු කොටස් පල්ලෙහාට ආවොත් මේ වෙලාව කොටස් මිලදී ගන්න හොඳ වෙලාවක් බවට පත් වේ. තව දින කිහිපයකින් සති කිහිපයකින් අනිවාර්යෙන් ජන්ත. ඒ කියන්නේ මේ දැන් අපි බැලුවොත් දැන් මාසයකට විතර කලින් බැලුවොත් කොටස් වෙළඳපොළේ දැන් අපි ඉහළ මගයත් වාර්තා කරානේ. ඉතින් ඒ ඉහළ මගේ වාර්තා කරද්දී ගොඩක් බොහොමයක් සමාගමවල කොටස් වල මිල ගණන් ගොඩක් ඉහළ තිබුණේ. නමුත් ඒ කොටස් වල මිල ගණන් දැන් මේ පහුගිය ඒ ට්‍රම්ප්ගේ තීරණයත් එක්ක පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඉතින් බලන්න ඕගොල්ලන්ට හැකියාව තියෙනවා ඒක සංසන්දනය කරලා බලන්න. සහ ඉතින් මේ දවස්වල හොඳ අර වගේ අඩු මිලකට ඒ ඉහළ ගියපු කොටස් ටික මිලදී ගන්න පුළුවන්, කලෙක්ට් කරගන්න පුළුවන්. ඒක හොඳ අනිවාර්යෙන් හොඳ අවස්ථාවක් අලුතින් කොටස් වෙළඳපොළේ ආයෝජකයින්. අනික තමයි දැන් අපි ගොඩක් දෙනෙක් දැක්ක ඉහළ මට්ටමේදී දැන් ගොඩක් දෙනෙකුට ඒ කොටස් වල මිලදී ගන්න හැකියාවක් නැහැ. මොකද ඒ ප්‍රයිසස් ඉහළ ගිහිල්ලා තිබුණ කාලවල තිබ්බා. ඉතින් එයාලට මුදල් තිබ්බට ගොඩක් අය බැලුවා මොකද මේ කොටස ආයේ පල්ලෙහාට එයිද කියන කාරණා මොකද මිලදී ගන්න. ඉතින් දැන් එයාලටත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. මිලදී ගැනීම අවස්ථාවක් දැන් ඇත්තටම මේ බිහි වෙලා තියෙනවා මාකට් එකේ. ඒ වගේම ධනංජය මේ ඉතිරි කිරීම සහ ආයෝජනය අතර තිබෙන වෙනස පිළිබඳව ඔබට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි. මොකද බොහෝ දෙනෙකුගේ ඉතිරි කිරීම තියෙනවා මේ වන විට.
ඒකට ඒගොල්ලෝ ආයෝජනයට යම්කිසි මැලිකමක් දක්වනවා. සමහරක් වෙලාවට මේ අවධානම ගන්නම සමහරු කැමති නැහැ. හැබැයි අවධානමක් ගන්නේ නැතුව ලාභයක් ලබන්න අමාරුයි. අනිවාර්යෙන් ජයන්ත. ඒ කියන්නේ දැන් ඉතිරි කිරීමක් කිව්වොත් දැන් අපි ගොඩක් දෙනෙක් දන්න දෙයක්නේ. ඒ කියන්නේ අපි අපේ ආදායම අපි ආදායමක් ලැබුවට පස්සේ පරිභෝජනය කරන්නේ නැතුව වෙන් කරලා තියාගෙන ඒ මුදල එක්ක අපි බැංකුවක ඉතිරි කිරීමේ ගිණුමක වෙන්න පුළුවන්, ස්ථාවර තැන්පතුවක වෙන්න පුළුවන්. අපි තැන්පත් කරනවා. ඉතින් අපි මෙතෙන්දි ගොඩක් වෙලාවට අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? පොලිය කියන ප්‍රතිලාභය. සහ අවදානමත් අපි කැමති නැහැ ලොකුවට අවදානමක් ගන්න. අපි ඒක තැන්පත් කරලා අපි බලාගෙන ඉන්නවා බැංකු පොලිය කියන ප්‍රතිලාභය ලැබෙනකම්. ඒක තමයි ඉතිරි කිරීමක් කියලා කියන්නේ. නමුත් ආයෝජනයක් කියන්නේ ජයන්ත ඔකට ගොඩක් වෙනස් සංකල්පයක්. ආයෝජනයකදී අපි කරන්නේ හරියට අපි වත්කම් මිලදී ගැනීමක් කරන්නේ ආයෝජනයකදී. ඒකල ආයෝජනයක් කරද්දී අපි බලාපොරොත්තු වෙනවා කාලෙන් කාලට අපිට ප්‍රතිලාභ ලබා ගන්න. සහ ඕනනම් අපිට කැමති නම් කාලයක් ගියාට පස්සේ අපිට පුළුවන් මේ වත්කම විකුණලා අපිට ප්‍රතිලාභයක් අපි එතෙන් කියන ප්‍රාග්ධන ලාභයක් කියලා ඒක ලබා ගන්න හැකියාව තියෙනවා. දැන් පොඩි උදාහරණයකින් මම ඔක පැහැදිලි කරන්නම්කෝ. මම ආයෝජනයක් විදිහට මම ඉඩමක් මිලදී ගන්නවා. මම ඔක මේ වගාවක් සඳහා තමයි මම ওই ඉඩම මිලදී ගන්න. ඉතින් අපි ඉඩම මිලදී ගත්තට පස්සේ ඒකට යම්කිසි මූලික පිරිවැයක් තියෙනවා ඉඩම මිලදී ගන්න. ඊට පස්සේ අපි අපේ ඉඩම මොන හරි දෙයක් වගා කරනවා කියලා හිතන්නකෝ. වගා කරාට පස්සේ අපිට කාලේ වගාව සාර්ථක වුණාට පස්සේ අපිට කාලෙන් කාලට ආදායමක් ලැබෙනවා. ඒ අදාළ ඒ වගාව අපිට හම්බුනේ දේ අලෙවි කරලා. ඉතින් ওই ආදායම අපිට මේ නිශ්චිතව කියන්න බෑනේ. අවුරුද්දකට අපිට මෙච්චර ආදායමක් ලැබෙයි කියලා කියන්න බෑ. ඒක අවිනිශ්චිතයි. හොඳට අලෙවි කරගන්න පුළුවන් කාලක් තියෙනවා. එහෙම නැත්නම් බැරි කාලක් තියෙනවා. පාඩු ලබන කාලක් තියෙනවා. ඉතින් ආයෝජනයකදී ওই සංසිද්ධිය තියෙනවා ජයන්ත. ඊට පස්සේ දැන් අපිට අපි හිතමු අවුරුදු 10ක් 15ක් අපි ඔය වගාව කරලා අපි කැමති ඕක ඉඩම අනිත් පැත්තට විකුණන්න. ඉතින් අපි ගත්තට වැඩි මිලකට ගොඩක් වෙලාවට හැකියාවක් තියෙනවා ඊටම අලෙවි කරන්න. ඉතින් ඕකම තමයි ආයෝජන කියලා කියන්නේ. සහ ඔබ කොටස් වෙළඳපොළේත් ඇවිල්ලා කරන්නේ ඉතිරි කිරීමක් නක් නෙවෙයි. අපි කොටස් වෙළඳපොළේදී කරන්නේ ආයෝජනයක්. ඉතින් ඔය ආයෝජන සංකල්පය ඇත්තටම කොටස් වෙළඳපොළට පොදු සංකල්පයක්. ඒ වගේම මේ ව්‍යාපාර පුළුල් කරගන්න ප්‍රාග්ධනය සම්පාදනය කරගන්න කොටස් වෙළඳපොළ හොඳ මාර්ගයක් කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. සමහරක් වෙලාවට ස්ටාර්ට්අප් කම්පනීස් තියෙනවා. නැවුම් සමාගම්. ඒගොල්ලන්ට ඕන අලුත් ඔෆිස් එකකට යන්න. ඒගොල්ලන්ට ඕන අලුතෙන් සේවකයෝ බදව ගන්න. ඒගොල්ලන්ට ඕන මේ ව්‍යාපාරය පුළුල් කරගන්න. ඒතකොට කොහොමද කොටස් වෙළඳපොළේ ප්‍රාග්ධනය සම්පාදනය කරගන්නේ? පරණ ව්‍යාපාර වුණත් සමහරක් වෙලාවට හිර වෙලා තිබෙනවා. මේ ණය ගන්නවා කියන එකත් ලේසි දෙයක් නෙවෙයි. මම හිතන්නේ මේ කතාව වැදගත් වෙනවා මහනුවරට විතරක් නෙවෙයි. මේ වැඩසටහන නරඹන ලංකාව පුරාම ඉන්න අපේ ප්‍රේක්ෂකයෝ, ඒ වගේම විදේශගත වලින් අපේ ශ්‍රී ලාංකිකයෝ. මේකේ හොඳ ප්‍රශ්නයක් බවට පත් වෙයි. උන්ට හොඳ අවස්ථාවක් බවට පත් වෙයි. පැහැදිලි කරලා දෙන්න. අනිවාර්යෙන් ජයන්ත. දැන් ගොඩක් වෙලාවට දැන් අපි ව්‍යාපාරයක් කරගෙන ගිහිල්ලා අපේ ව්‍යාපාරයක තැනක ඉඳන් තව තැනකට අපේ ව්‍යාපාරය පුළුල් කරගන්න අවශ්‍ය වෙනකොට ගොඩක් සාම්ප්‍රදායික විදිහට අපි කරන්නේ අනිවාර්යයෙන්ම බැංකුවකට ගිහිල්ලා ගොඩක් වෙලාවට අපි ණය මුදලක් තමයි ලබා ගන්න යන්නේ. ඉතින් එතෙන්දී ඇත්තටම අපි දන්නා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔබ දන්නවා ඇති ඒ විදිහට බැංකු ණයක් ගත්තට පස්සේ ඒකේ වාරිකයක් තියෙනවා අපහු ගෙවන්න. කාලෙන් කාලට වාරිකයක් ගෙවන්න ඕනේ. පොලියක් තියෙනවා ඒකට ගෙවන්න. ඉතින් මම අර කලින් කිව්වත් වගේ ව්‍යාපාර හැමදාම එකම විදිහට ලාභ ලබන්නේ නැහැ. පාඩු ලබන කාලෙකදී මොකද වෙන්නේ? අපිට ඒ ව්‍යාපාරයට ඒක ගොඩක් ලොකු බරක්. ඉතින් ඒ හින්දාම කොටස් හෝමාරුව හරහා ඔබලට පුළුවන් ප්‍රාග්ධනය රැස් කරගන්න, ප්‍රාග්ධනය සම්පාදනය කරගන්න. ඉතින් කොටස් වෙළඳපොළෙන් ඒ සඳහා අවස්ථාව ලැබලා දීලා තියෙනවා. දැන් ඔබට තියෙන්නේ සාමාන්‍ය කුඩා හා මධ්‍ය පරිමාණ සමාගමක් නම් කොටස් වෙළඳපොළ හරහා ඔයගොල්ලන්ට පුළුවන් අපේ තියෙනවා පූරු කිහිපයක්, පූරු තුනක්ම. ඒතකොට එම්පවර් පූර්ව කියලා කියන්නේ අපේ සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් මූලික කරගෙන කොටස් වෙළඳපොළ හඳුන්වා දීලා තියෙන පූර්වක්. ඉතින් ඔයගොල්ලෝගේ ව්‍යාපාරය මිලියන 25ට අඩු නම් ඔයගොල්ලන්ට පුළුවන් මිලියන 25ට වැඩි කැපිටල් එකක් කොටස් වෙළඳපොළ හරහා රැස් කරගෙන කොටස් වෙළඳපොළේ අර එම්පවර් පූර්වයේ ලයිස්තුගත කරන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ ව්‍යාපාරයේ මිලියන 100කට වැඩිය තියෙනවා නම් ප්‍රාග්ධනය ඔයගොල්ලන්ට හැකියාව තියෙනවා කොටස් වෙළඳපොළේ දිලිසවි පූර්වයේ ලයිස්තුගත කරන්න. එහෙම නැත්නම් මහා පරිමාණයේ සමාගමක් නම් තියෙනවා ප්‍රධාන පූර්ව කොටස් වෙළඳපොළේ ලයිස්තුගත කරන්න. එතෙන්දී අපි බලන්නේ මිලියන 500යි. ඉතින් ඔය වගේ හැකියාව තියෙනවා කොටස් වෙළඳපොළ හරහා ඔයගොල්ලොන්ට සමාගමේ ප්‍රාග්ධනය රැස් කරගන්න, සම්පාදනය කරගන්න. ඉතින් මේ විදිහට රැස් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට අර ලොකු ඒ කියන්නේ ඔයගොල්ලන්ට බර්ඩන් එකක් නැහැ. මොකද ඔයගොල්ලන්ට ඒ කියන්නේ නැවත පොලියක් ගෙවන්නවත් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද
මහජනතාවගේ අරමුදල් තමයි ඔයගොල්ලෝ රැස් කරගන්නේ. ඊට පස්සේ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත වුණාට පස්සේ වාසි කිහිපයක්ම තියෙනවා. එකක් තමයි ඔයගොල්ලෝගේ සමාගම ලැයිස්තුගත සමාගමක් වෙනවා. එතකොට ඒක ඕගොල්ලන්ට පුළුවන්. ඒ කියන්නේ කීර්ති නාමයක් ඕගොල්ලන්ට. ඔක ජාත්‍යන්තර වෙළඳාමේදී ඕගොල්ලන්ට ඒක සඳහන් කරන්න පුළුවන්. අපේ සමාගම මේ විදිහට ලැයිස්තුගත සමාගමක් කියන කාරණාව. ඊට අමතරව සංගමික යහපාලනයක් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත වීමත් එක්ක ඕගොල්ලන්ගේ ගිණුම් කරන ඒ සිස්ටම් එක වෙනස් වෙලා සංගමික යහපාලනය යන ඔය කියන ලොකු වාසි කිහිපයක්ම ඕගොල්ලෝ සමාගමට ලැබෙනවා මේ විදිහට කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත වීම හරහා. ධනංජය දැන් ඔහොම කිව්වාම අපේ සමාගම ලංකා බිස්නස් TV ප්‍රයිවට් ලිමිටඩ් සමාගම නැගියන මාධ්‍ය ආයතනයක් අපිටත් හිතෙනවා මේ කොටස් වෙළඳපොලේ අපිටත් ලැයිස්තුගත වෙන්න පුළුවන්ද කියලා. අනිවාර්යෙන් chance එකක් තියෙනවා ජයන්ත. ජයන්තට පුළුවන්. ඒ කියන්නේ ජයන්තගේ උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ජයන්තගේ දැනට ලංකා බිස්නස් TV ව්‍යාපාරයේ කැපිටල් එක අපි උදාහරණයක් විදිහට හිතමු දැනට මිලියන 15ක් තියෙනවා කියලා. දැන් දිරිසයි පූර්වයට අවශ්‍ය වෙන්නේ මිලියන 25යි. එතකොට ඉතුරු මිලියන 10ක් හරි 15ක් හරි ජයන්තට පුළුවන් මහජනතාවට කොටස් නිකුත් කරලා කොටස් අයිතිය මහජනතාවට ලබා දීලා ඒ මුදල සම්පාදනය කරගන්න. එතකොට ජයන්තගේ ව්‍යාපාරයේ කොටස් අයිතිය මිලියන අපි 15ක් පිටින් ගත්තොත් එතකොට මිලියන 30යි. ඒකන ඔයාලට හැකියාව තියෙනවා එම්පවර් පූර්වට ඇවිල්ලා ලියාපදිංචි වෙන්න. ඒ වගේ සරලයි හැකියාව තියෙනවා. ඔව් ඔබ සියලු දෙනාට මේ අවස්ථාව තිබෙනවා. ඒ වගේම කොටස් වෙළඳපොළ මහනුවර ශාඛාව මගින් ලබා දෙන සේවාවන් මොකද මේ ප්‍රදේශයේ අලුත් ආයෝජකයන්ට මේක හොඳ පරිවිඩයක් බවට පත් වේවි. ඔව් ඇතනම මේ අපේ ශාඛාවකින් ලොකු සේවාවක් ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවට අපි ඉටු කරලා දෙනවා. ප්‍රධාන වශයෙන් තමයි කොටස් වෙළඳපොළට අලුතින් ඉන්න ආයෝජකයෙකුට පුළුවන් කොටස් වෙළඳපොළ අපේ ශාඛාවට එන්න. ශාඛාවට ආවට පස්සේ ඔයගොල්ලන්ට මූලික දැනුම අපි සඳහන් කරලා දෙනවා. මූලික දැනුම අපි දෙනවා ඔයගොල්ලන්ට අවශ්‍ය. ඊට අමතරව දැන් තරවකාර සමාගම් වල කොටස් වෙළඳපොළේ අපේ තරවකාර සමාගම් ඉන්නවා. ඒතකොට මහනුවර ශාඛාවේ තරවකාර සමාගම් 7ක් ඉන්නවා. ඉතින් කොටස් වෙළඳපොළේ මූලික දැනුම ඔයගොල්ලෝ ලබා ගත්තට පස්සේ ඔයගොල්ලන්ට හැකියාව තියෙනවා තරවකාර සමාගමකට ගිහිල්ලා එතන ඉන්නවා ආයෝජන උපදේශකවරුත් එක්ක කතා කරලා ඔයගොල්ලෝගේ ආයෝජනය කොහොමද කළමනාකරණය කරන්න කියන දේ එයාලා කියලා දෙයි. ඊට පස්සේ ගිණුම් විවෘත කිරීමේ කටයුතුත් ශාඛාවකට ආවට පස්සේ ඉටු කරගන්න පුළුවන්. ඒක එකක්. ඊට අමතරව අපි අතරම දැනුවත් කිරීමේ වැඩසටහන් කරනවා. ශාඛාව තුල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ ප්‍රදේශයේ තියෙන ආයතන වලට ගිහිල්ලා ඒ දැනුවත් කිරීම වැඩසටහන් පාසල් ප්‍රධාන වශයෙන් පාසල් විශ්වවිද්‍යාල ගත්තට පස්සේ රාජ්‍යීය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල ගොඩක් මහනුවර තියෙනවා. ඉතින් අපි එයාලට අවශ්‍ය වැඩසටහන් අපි ඉටු කරලා දෙනවා. ඉතින් කෙනෙකුට කැමති නම් කොටස් වෙළඳපොළ ගැන තවදුරටත් දැනුම ලබා ගන්න. ඒ කියන්නේ උසස් දැනුමක් ලබා ගන්න පුළුවන් නම් අපේ කොටස් වෙළඳපොළේ තියෙනවා පාඨමාලා, උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් තියෙනවා. ඊට අමතරව සහතිකපත් පාඨමාලාව තියෙනවා. ඒ සහතිකපත් පාඨමාලාව අපි ලැන්ග්වේජස් තුනෙන්ම භාෂා තුනෙන්ම පවත්වනවා. ඉතින් ඒවට ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් කොටස් වෙළඳපොළ ශාඛාව හරහා. ඉතින් ඊට අමතරව තවත් අපි දැක්කොත් ලැයිස්තුගත වීමේ සමාගමකට කැමති නම් ඒ සේවාව වුණත් අපි ශාඛාවක් කරහා ඉටු කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔය වගේ සේවාවන් රාශියක් කොටස් වෙළඳපොළ ශාඛාවකින් ඔයගොල්ලන්ට ඉටු කරගන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න මහනුවර කොටස් වෙළඳපොළ ශාඛාව කොතනද පිහිටලා තිබෙන්නේ? දන්නේ නැති කෙනෙකුට ඇවිල්ලා ගොඩ වෙලා යන්න. ඔව් කොටස් වෙළඳපොළ මහනුවර ශාඛාව හොයාගන්න හරිම පහසුයි. දැනට අපි ශාඛාව පිහිටව තියෙන්නේ ඔයගොල්ලෝ මහනුවර අපි දන්න ඔල්ලෝසු කනුව කිව්වම නුවර ඔල්ලෝසු කනුව ළඟම තියෙනවා සී බැංක් හවුස් බිල්ඩින් එක. ඒ බිල්ඩින් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ තමයි පහත මාලේ තමයි කොටස් වෙළඳපොළ පිහිටලා තියෙන්නේ. ඉත හොයාගන්න ඊටම පහසුයි. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සාකච්ඡාව අපි ඉදිරියට අරගෙන යනවා. අපි මේ කොටස් වෙළඳපොළ දැනුම මහනුවර ශාඛාවට ඇවිල්ලා තවදුරටත් ඔබට ලබා දීමට සූදානම් රැඳී සිටින්න. අපිට කොටස් වෙළඳපොළේ ආයෝජනය කරනකොට මේ ආයෝජන උපදෙස් ඉතාම වැදගත් වෙනවා. මේ ආයෝජන උපදෙස් තුල තමයි ඔබට යන්න ඕන හරි මාර්ගය තීරණය කරගන්න පුළුවන් වෙන්නේ. අපි ඊළඟට කැඳව ගන්නවා මේ මහනුවරට ඇවිල්ලා මේ වැඩසටහනට සොෆ්ට්ලොජික් තරවකාර සමාගමේ ආයෝජන උපදේශිකා ලක්මිනී සුමතිපාල අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබව අපේ වැඩසටහනට. ආයුබෝවන්. දැන් මේ දවස්වල මේ කොටස් වෙළඳපොළ ගැන කතා බහ කරනකොට හැමෝම උනන්දුයි කොටස් වෙළඳපොළට. මේ මොන වගේ අංශවලටද වැඩි නැඹුරුවක් ආයෝජකයන්ගෙන් තියෙන්නේ? හැබැයි ආයෝජන උපදේශිකාවක් විදිහට ඔබට කියන්න පුළුවන් මොන වගේ අංශවල අවස්ථාවක් තියෙනවා කියලාද? ඇත්තටම හැම අවස්ථාවකදීම ආයෝජකයාගේ සහ
වෙළඳ පොලේ අපිට දකින්න ලැබෙන එක එක අපි කියන ට්‍රෙන්ඩ්ස් කියලා. ඒවත් එක්ක අපි දකිනවා ගොඩක් ආයෝජකයන් යොමු වෙනවා මේ මූල්‍ය සහ බැංකු ශාස්ත්‍රයේ සමාගම්වල කොටස් මිලදී ගන්න. මොකද ඕන්න අර ඇත්තෙන්ම මේ අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි කියන බ්‍රෑන්ඩ් නේම් එක හිමත් නැත්තම් ජනතාව අතරට ගිහිල්ලා තියෙන මේ එක් එක් සමාගම්වල ප්‍රතිරූපය නිසා බොහෝ පිරිසක් පෙළඹෙනවා ඒ සමාගම ගැන යම් විශ්වාසයක් තමන් තුළ ගොඩනගාගෙන කොටස් මිලදී ගන්නවා වගේ දේවල්. සහ ඊට අමතරව මූල්‍ය සමාගම්වල අපිට යම් යම් මූල්‍ය ප්‍රකාශන බැලුවහමත් අපිට පෙනෙනවා ස්ථාවර භාවයක් පවතිනවා කියලා. නමුත් අපි සලකා බැලිය යුතු කාරණාවක් තිබෙනවා අපි කොටසක් මිලදී ගැනීමේදී මේ මූල්‍ය වාර්තාවල තිබෙනවා net asset value. එහෙමත් නැත්නම් ශුද්ධ වත්කම් අනුපාතය කියන අනුපාතය අපි මේක සලකලා බලලා අපි බලනවා කොටසක ගනුදෙනු වන වටිනාකම සහ ඒ කොටසේ සැබෑ වටිනාකම යන කාරණා දෙක අපි සලකලා බලලා අපි කියනවා මේ ශුද්ධ වත්කම් අනුපාතයට වඩා වැඩි මිලකට වෙළඳපොලේදී ගනුදෙනු සිද්ධ වෙනවා නම් එවැනි සමාගමකට ඔබ යොමු වෙන්න එපා. නමුත් බැංකු සමාගම් අපි සලකලා බැලුවොත් මේ අවස්ථාවේ බොහෝ විට මේ ශුද්ධ වත්කම් අනුපාතයට ආසන්න අගයන් වල අපිට කියන්න පුළුවන් ගනුදෙනු සිද්ධ වෙනවා කියලා. ඉතින් ඔබට තවමත් මේ සමාගම් වලට යන්නට පුළුවන්. නමුත් අපි අපේ පරීක්ෂණ කණ්ඩායම ඔබට ලබා දෙන උපදෙසක් මේ අවස්ථාවේදී ඔබට පුළුවන් බැංකු සහ මූල්‍ය ශාස්ත්‍රයෙන් එපිට තවත් බොහෝ ශාස්ත්‍ර ගණනාවක් තිබෙනවා කොටස් වෙළඳපොලේ. මෙහිදී මම ඔබට යෝජනා කරනවා මේ වෙලාවේදී අර ප්‍රයිස් එක ගොඩක් වැඩි වෙලා නැති. එහෙම නැත්නම් මිල තවමත් අඩු අගයන් වල පවතින කොටස් තිබෙනවා. හෝටල් ශාස්ත්‍රයේ සමාගම් වලට යොමු වෙන්න ඔබට යම් ප්‍රතිලාභයක් ලබා ගැනීමේ ඉහළ අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම අපි මෙතනදී සඳහන් කරන්නට ඕනේ කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් ඔබට ප්‍රතිලාභ ලැබෙන සමාගම් වෙන් කරලා දක්වන්නට පුළුවන්. ඉතින් මේ හෝටල් ශාස්ත්‍රයේ සමාගම් මම කියන්න කැමති කෙටි සහ මධ්‍ය කාලීන වශයෙන් තමයි ඔබ මිලදී ගත යුත්තේ. සහ දිගු කාලීන ආයෝජන වලට ඔබ යොමු වෙනවා නම් ඉදිකිරීම් ශාස්ත්‍රයේ සහ ඒ වගේම බලශක්ති ශාස්ත්‍රයේ සමාගම් වලට ඔබට යොමු වෙන්නට අවස්ථාව තිබෙනවා. මේ net asset value එක වැදගත් වෙනවා. මොකද හේතුව සමස්ත වත්කම් ප්‍රමාණය. දැන් උදාහරණයක් විදිහට අපි කිව්වොත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට නිවාසයක් අයිති, මෝටර රථයක් තිබෙනවා. ඒ වගේම තව ඉඩම් තිබෙනවා. තව ආදායම් තිබෙනවා. ඒකෝර මේක මේ පුද්ගලයෙක් විදිහට ගත්තාම එයාගේ මේ සමස්ත වත්කම් ඒ වගේ මේ සමාගම් වලටත් සමස්ත වත්කම් ප්‍රමාණයක් තිබෙනවා. ඒ වත්කම් ප්‍රමාණය අර ඒ සමාගම නිකුත් කරපු කොටස් ප්‍රමාණයෙන් බෙදලා ගත්තාම එනවා අපිට මේ ශුද්ධ වත්කම් අනුපාතය. කියන්නේ මේ කොටසකට අදාළව ලැබෙන මේ වත්කම් ප්‍රමාණය. ඒතකොට ඒ තුල ඔබට අදහසක් ගන්න පුළුවන් මේ සමාගම ඇත්තටම යම්කිසි විදියට ඕවර්හීට් වෙලාද. ඒ කියන්නේ මේ වැඩිපුර නිකන් පුම්බලා නිකන් බබල් එකක් විදියට බුබුලක් නිර්මාණය වෙලා තියෙනවද නැද්ද කියන එක. ඒක තමයි මෙතුමිය සඳහන් කරන්නේ නේද? ඔව් ඇත්තටම දැන් net asset value එක ගැන කතා කරපු නිසාම මම ඒකට යම් දෙයක් එකතු කරන්න. අපි සමාගමක් තෝරගද්දි මම කලිනුත් කිව්වා වගේ අපි සලකලා බලන්නට අවශ්‍යයි මේ මූල්‍ය වාර්තාවේ සඳහන් වෙන මේ සමාගමට අදාළ net asset value එක. එහෙම නැත්නම් මේ වත්කම් වල අගය, ශුද්ධ වත්කම් වල අගය. එතකොට අපි කියනවා දැන් යම් සමාගමක අපි සලකමු ඒ කියන සමාගමේ අපිට මූල්‍ය වාර්තාවේ තිබෙනවා නම් net asset value එක රුපියල් 100ක් විදියට. නමුත් කොටස් වෙළඳපොලේ දැනට ගනුදෙනු වෙන මිල අපි කියමු රුපියල් 70ක් කියලා. මේ වගේ අවස්ථාවක අපි කියනවා මේ ඒ සමාගමේ කොටසක් අnder value විහිමත් නැත්තම් ඒකේ වටිනාකම අඩුවෙන් තමයි තියෙන්නේ. ඉතින් ඔබ ඒ ලාභෙට විකිරෙනවා. ඔව් අඩුවට විකිරෙනවා කියලා. වෙළඳපොලේ භාණ්ඩ ගන්නකොටත් අපි කිව්වොත් මෙහෙම අපි ගිහිල්ලා පොල් ගෙඩියක් දැන් රුපියල් 200ට සමහරක් වෙලාවට තියෙනවා. සමහරට ඊටත් අඩු තැන්වල තියෙනවා. අපි කිව්වා රුපියල් 60ට පොල් තියෙනවා නම් මිනිස්සු පොර කාලා ගන්න ඕන ගිහිල්ලා. ඔව් එහෙමනේ මේ මිනිස්සු ගනුදෙනු වලදී කරන්නේ. මේ කොටස් වලත් පොලෙත් එහෙම තමයි. පොර කාලා ගන්න වටින ওই අnder වැලියු වෙච්ච ස්ටොක්ස් තියෙනවා. ඒවට තමයි මම හිතන්නේ මේ කොටස් ආයෝජනය සම්බන්ධයෙන් මේ තරවකාර සමාගම් මේ උපදෙස් දෙන්නේ. අපිට කියන්න පුළුවන් මේ කොටස් තරවකාර සමාගමක් කියලා කියන්නේ කුමක්ද කියලා. මොකද මේක වැදගත් මේ වැඩසටහන නරඹන අයට මේ තරවකාර කියන වචනයට මම නම් පෞද්ගලිකව කැමති නෑ ඇත්තටම. තරවකාරයෙක් කියවහම නිකන්
නිකන් සමහරක් වෙලාවට කියනවා බ්‍රෝකර්ස්ලා ඔය බ්‍රෝකර්ස්ලා කියලා නිකන් ඉන්නවනේ වාහනයක් විකුණන්න ගියත් කියනවා මේ බ්‍රෝකර්ස්ලා නැත්නම් ගේන්න එපා ඉඩමක් විකුණන්න ගියාමත් කියනවා මේ බ්‍රෝකර්ලා දාලා නම් කතා කරන්න එපා කියලා. හැබැයි කොටස් වෙළඳ පොලේ බ්‍රෝකර් කම්පැනි එකක් කියන්නේ ඊට වඩා වෙනස් අදහසක්. මොකද්ද? ඔව් ජයන්ත මහත්මයා කිව්වත් වගේ මේ බ්‍රෝකර් එහෙම නැත්නම් තරවකාර කියන වචනයට මේ සමාජයේ තියෙනවා පොඩි නෙගටිව් අදහසක් නැත්නම් ඍණාත්මක අදහසක් මේ අතරමැදියෙක් ලෙස අනවශ්‍ය ලෙස මැදිහත් වෙනවා වගේ අදහසක්. නමුත් ඔබ කොටස් වෙළඳ පොලේ නවම ගසා කරනවා කියලා වගේ අදහසක් තියෙනවා. ඔව් ඇත්තටම මේ අපිට කියන්න පුළුවන් කොටස් වෙළඳ පොල සම්බන්ධයෙන් නම් මේ තරවකාර සමාගමක කාර්යභාරය ඇත්තටම ඊට වඩා ඔබට අවශ්‍ය සහ කොටස් වෙළඳ පොලට අවශ්‍ය සේවයක් කියලා. මොකද තරවකාරයෙක් කියන්නේ ඔබ ආයෝජකයෙක් විදිහට කොටස් වෙළඳ පොලට එළඹෙනකොට ඔබ සහ කොටස් වෙළඳ පොල අතරමැදි සමාගම කියලා හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ විශේෂයෙන්ම මමත් දැන් තරවකාර ආයතනයක අපේ සොෆ්ලොජික් ස්ටොක් බ්‍රෝකර්ස් ආයතනය වෙනුවෙන් මම ඔබට පැහැදිලි කරනවා අපේ ආයතනයෙන් සහ සමස්ත වශයෙන් මෙවැනි අතරමැදි ආයතනයකින් ඔබට ලබා දෙන සේවාවන් කිහිපයක් ප්‍රධාන වශයෙන්ම ඔබ සමහර විට ඔබට කොටස් වෙළඳ පොළ සම්බන්ධයෙන් සහ ගනුදෙනු වන සමාගම් සම්බන්ධයෙන් යම්කිසි දලා අදහසක් තිබෙන්න පුළුවන්. සමහර පුද්ගලයන් අප වෙතන ඔවුන්ට ධනෙ තිබෙනවා. නමුත් ඔවුන් ආයෝජනය කිරීමටත් කැමතියි. නමුත් කොටස් වෙළඳ පොළේ සමාගම් පිළිබඳව ඔවුන්ට විශේෂ දැනුමක් වැඩි දැනුමක් ඇත්තේ නැහැ. ඉතින් එවැනි අවස්ථාවලදී ඔබට මෙවැනි කොටස් සමාගමකින් ඔබට ලබා දෙන උපදෙස තමයි ඔබ කුමන සමාගමක් කුමන අවස්ථාවේදී තෝරාගත යුත්තේ කියන කාරණය මූලිකවම. එතකොට ඔබට පුළුවන් මේ සමාගමෙන් ඔබට වෙන් කෙරෙන ආයෝජන උපදේශකවරයෙක් ඔව් විශේෂඥයෙක් මෙවැනි සේවාවන් ලබා දීම සඳහා ඉතින් ඔබ වෙනුවෙන්ම එවැනි සේවයක් ලබා දීම සඳහා ආයෝජන උපදේශකවරයෙක් වෙන් කෙරෙනවා. ඊට අමතරව විශේෂයෙන් සඳහන් කරන්නට ඕන ඔබ අනිවාර්යයෙන්ම මෙවැනි තරවකාර සමාගමක් තෝරා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. සමහරට ඔබ හිතන්න පුළුවන් නෑ මම තනියම තමයි ට්‍රේඩ් කරන්නේ මට දැනුම තියෙනවා මම තනියම ගනුදෙනු කරනවා කියලා. නමුත් ඔබ තරවකාර ආයතනයක් අනිවාර්යෙන්ම තෝරාගත යුතුමයි. අර කියන්නේ පඬිතයට ඒ දණ්ඩ යන්න බෑ කියලා. ඒ වගේ නේද? ඇත්තටම එහෙම කියන්නේ දැන් අපිට සඳහන් කරන්න පුළුවන් ඔබේ දැනුමක් ගැන අපිට කිසිම ගැටලුවක් නැහැ. නමුත් අර පඬිතයට ඒ දණ්ඩ යන්න බෑ කියලා කියමනක් තියෙනවා. තිබෙනවා. ඔව් අනිවාර්යෙන්ම. ඉතින් මම මේ කියමින් හිටියේ දැන් තරවකාර ආයතනයක් ඔබ අනිවාර්යයෙන්ම තෝරාගත යුතු වන්නේ දැනුම ලබා ගැනීමට අමතරව තවත් සේවාවන් අප වෙතින් ඔබට අනිවාර්යයෙන්ම සපයා දෙන නිසා. තවත් ඒ වගේ සේවාවක් තමයි මේ ඔබ ගනුදෙනු කරන යෙදවුම. එහෙමත් නැත්නම් අපි කියනවා ඔන්ලයින් ට්‍රේඩින් ඇප්ලිකේෂන් එකක් අපි ලබා දෙනවා ගනුදෙනු කරුවන්ට. අපේ ආයෝජක මහත්මයා මහත්මීන්ට අපි ඒ ට්‍රේඩ් කියන යෙදවුම තමයි භාවිතා කරන්නේ දැනට සහ ඩිරෙක්ට් FM කියන මාධ්‍යයත් භාවිතා වෙනවා. ඉතින් මේවා ඔබට සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි සපයා දෙන්නේ. කිසිදු කොන්දේසියකින් තොරව අප ආයතනයෙන් ඔබට මෙම පහසුකමත් ලබා දෙනවා. ඊටත් අමතරව කියනවා නම් අපි අපේ පර්යේෂණ කණ්ඩායමේ විශ්ලේෂණ වාර්තා අවබෝධය ගෙන දෙනවා විවිධ සෙක්ටර්ස් වල හිමත් නැත්නම් විවිධ අංශවල ඒ වගේම එක් අපි තෝරාගත් සමාගම් වලත් ඔබට විශ්ලේෂණ වාර්තා ලබා ගන්නටත් පුළුවන්. ඉතින් මේ වගේ සේවාවන් තමයි අප වෙතින් සැපයෙන්නේ. තව දුරටත් එකතු කරනවා නම් ඔබට ඔබේ ආයෝජන කලඹ තව තවත් වර්ධනය කරගන්නට සහ ඔබ අතේ මුදල් නැති වෙලාවකදී ඔබට ආන්තික ණය පහසුකම් ලබා දීමටත් අපි අපේ සමාගම විසින් කටයුතු කරනවා. ඉතින් මේ සම්බන්ධයෙන් වැඩි විස්තර අපගේ වෙබ්සයිට් එකෙන් එහෙම නැත්නම් Softlogic Stock Brokers වෙබ් පිටුවට ගියොත් ඔබට දැනගන්නට පුළුවන්. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. කෙටියෙන්ම කිව්වොත් ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් අනිවාර්යයෙන්ම වැදගත්. ඔබට දැනුම ලබා ගන්නට අවශ්‍යයි. දැනුම නැතුව මේ දේ කරන්න බෑ. අපි නිරන්තරයෙන් කියන්නේ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීම තුලින් ඉහළ ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. හැබැයි අවධානමක් තිබෙනවා. ඒ නිසා කොටස් තරවකාර සමාගමක දැනුම උපදෙස් ඔබට අනිවාර්යෙන්ම අවශ්‍යයි. අපි ඔබට බොහොම ස්තුතියි. අපි මේ සාකච්ඡාව ඉදිරියට රැගෙන යනවා. රැඳී සිටින්න. කොටස් වෙළඳ පොළ ආයෝජනයේදී තරවකාර සමාගමක කාර්යභාරය ඊටම වැදගත්. අපි සමග දැන් සම්බන්ධ වෙන්නේ HNB තරවකාර සමාගමේ කුමා ඩයස් දේසිංහ එතුමා උපසභාපතිවරයා මහනුවර ශාඛාවේ. අපි එතුමාව සම්බන්ධ කරගන්නවා. මුලින්ම දැනගන්න කැමතියි මේ දවස්වල මේ කොටස් වෙළඳ පොළ පිළිබඳව හොයලා බලන කට්ටිය බලනවා මේ මොන වගේ සෙක්ටර්ස්ද ඉස්සරහට හොඳ කියලා. දැන් ඔබ හිතන විදිහට මොන වගේ සෙක්ටර්ස්ද ඉස්සරහට වඩාත් හොඳ වෙන්න පුළුවන්?
ඇතර මේ දවසල දැන් අපි ලොකු පිබිදීම දැක්කා දැන් මාස 3කට 4කට පස්සේ ආණ්ඩුව පෙරලීමත් තමයි ලොකු පිබිදීමක් දැක්කා. ඒ පිබිදීම මාස 3-4ක් තිබිලා මේ අලුත් තත්ත්වයක් අපිට උදා වෙලා තියෙනවා ඇමරිකාවේ බදු පැනවීමත් එක්ක. ඒකත් එක්ක ඊයේ අපි කොටස් වෙළඳ පොලේ පහත යාමත් අපි දැක්කා. ඒ පහත යාමත් එක්ක සෑම කොටසක්ම වගේ පහත ආවා. මේ ඊයේ කියලා කියන්නේ මේ අපි මේ වැඩසටහන රෙකෝඩ් කරන අප්‍රේල් 8 වෙනිදා අප්‍රේල් 7 වෙනිදා දවස තමයි මෙතුමා කියන්නේ. ඔව් සමහරවිට දවස කියන්නේ නේද 7 වෙනිදා සෑහෙන පහත යාමත් අපි දැක්කා. හැබැයි අද යම් කිසි ඉහළ යාමක් තියෙනවා. අපි ඉස්සරහට අනාගතයේ දිහා බලනකොට ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ අපිට පිබිදීමක් තියෙයි කියලා අපි හිතනවා. ඉතින් ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ කොටස් මිලදී ගැනීමෙන් අපිට මධ්‍යම කාලීන හා දීර්ඝකාලීන ලාභාංශ ගන්න පුළුවන්. ඒ සමගම හෝටල් ක්ෂේත්‍රයේ දැන් පිබිදීමක් දැගෙනවා. ඒකත් අපිට මට හිතෙන විදිහට ටිකක් දිගු කාලීන වෙයි. කුමා බාධාවක් කරොත් අපිට පේනවා හෝටල් ශාස්ත්‍රය පිබිදීමකට ලක්වන බව. අපි මේ මහනුවරට ආවහම හෝටල් වල මේ ගණන් ඇව්වාමත් අපිට හීන්දාඩිය දැම්ම. ඒ කාලේ හෝටල් වල කාමරවල මිල දැන් දෙගුණයකටත් වඩා වැඩි වෙලා. ඔව් අපි හෝටල් ක්ෂේත්‍රයේ මේ පිබිදීම ඇත්තරම දකින්න ලැබෙන්නේ මේ දැන් අවුරුද්දක් එකහමාරක් ඇතුළත. හැබැයි අපි හෝටල් ක්ෂේත්‍රයට පස්සට ගියොත් ඒ හෝටල් සෑහෙන ලාභයක් ලැබුණු ක්ෂේත්‍රයක් නෙමෙයි. ඉතින් අර පිටිපස්සේ තිබ්බ අලාභ ඒවා පියවලා ඒ කට්ටියගේ ෂෝට් ටර්ම් ලාභාංශ අවුරුද්දේ ලාභාංශය කට්ටිය පෙන්නන්න ඉඩ තියෙනවා. හැබැයි ඉස්සර අලාභත් එක කව කරලා මේ වගේ ඒකයි මම කිව්වේ ඒක මොනවාද මධ්‍යම කාලීන හා දීර්ඝකාලීන ආයෝජනයක් හැටියට හෝටල් ක්ෂේත්‍රය ගන්න පුළුවන්. අපි දැන් අර මං ඊයේ කොටස් වෙළඳ පොළ කඩා හැලීමක් සමග ඒ කියන්නේ 7 වෙනිදා කොටස් වෙළඳ පොළේ කඩා හැලීමත් සමග මූල්‍ය ආයතන ඒ කියන්නේ බැංකු ක්ෂේත්‍රයේ කොටස් ඒ කියන්නේ HMB, කමර්ෂල් බැංක්, සම්පත් බැංක් සෑහෙන පසුබෑමකට ලක් වුණා. ඒ කට්ටියගේ අපි අර net asset value එක කියනවා නම් සෑහෙන ඉහළ තත්ත්වයක තියෙන කොටස් ඒවා. ඒවා ඉතින් සෑහෙන පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඒවා සෑහෙන අඩු මිලකට තමයි මේ දවස්වලත් දැන් මේ දවස් දෙකේ ගනුදෙනු වෙන්නේ. ඉතින් මූල්‍ය ක්ෂේත්‍රයටත් අපි මොනවාද ටික දිගු කාලීන මූල්‍ය ක්ෂේත්‍රයටත් කොටස් දිහා බැලුවා නම් හොඳයි කියලා තමයි කියන්නේ. ඒ වගේම HNB ස්ටොක් බ්‍රෝකර්ස් මහනුවර ශාඛාවේ සේවා පිළිබඳව දැනුවත් කරොත් ගොඩක් අයට ඇවිල්ලා ඔබව හම්බෙන්න පුළුවන්. ඔව්. දැන් අපේ මහනුවර ශාඛාවේ ඇත්තටම මාත් සමග තව 4 දෙනෙක් වැඩ කරනවා. අප මහනුවර ශාඛාවෙන් අපි කොටස් වෙළඳ මොනවාද HMB ස්ටොක් බ්‍රෝකර්ස් ආයතනයෙන් කරන්නේ අලුත් ආයෝජනයක ආවම ඔහුගේ අලුතින් CDS ගිණුමක් මධ්‍යම තැන්පතු ක්‍රමයේ ගිණුමක් ආරම්භ කරනවා. ඒ මධ්‍යම තැන්පතු ක්‍රමයේ ගිණුමක් කියන්නේ ඒ ගිණුමන්ට තමයි අපි කොටස් මිලදී ගන්නෙ. ඉතින් කොටස් මිලදී ගැනීමට මධ්‍යම තැන්පතු ක්‍රමයේ ගිණුමත් අත්‍යවශ්‍යයි. ඒ මධ්‍යම තැන්පතු ක්‍රමයේ ගිණුමක් ආරම්භ කරන්න හැක්කේ තරවකාරයක් ආයතනයක් හරහා පමණයි. ඉතින් අපි ඒ සේවාව ලබා දෙනවා. අපි උපදේශක සේවාව ලබා දෙනවා. තරවකාර ආයතනයක් වශයෙන් උපදේශක සේවාව කරනවා. අනිත් මොනවාද කොටස් වෙනද ආයෝජන කරගෙන යනකොට අපේ මොනවාද රිසර්ච් රිපෝට් ඒවා ඒ සේවාවත් අපි ලබා දෙනවා ආයෝජකයෙක්ට. ඊට අමතරව ඔබට යමක් කියන්න තියෙනවද? ඊට අමතරව කියන්න තියෙන්නේ අද ලංකාවේ කොටස් වෙළඳ පොළ තමයි ආයෝජකයෙක්ට ඉතාම හොඳම ආයෝජකයක් සඳහා ස්ථානය. අපි FD එකක් ගත්තොත් ඒ කියන්නේ බැලුවොත් ඒ ඉන්ට්‍රස්ට් රේට්ස් දැන් ඉතාම පහළ අගයක තියෙන්නේ. අපි ට්‍රෙෂරි බිල් එකක් ගත්තත් 8%යි 8.5යි වගේ තියෙන්නේ. ඒ කොටස් වෙළඳ පොලේ අවුරුද්දකට සාමාන්‍ය ප්‍රතිලාභය දැන් ගිය අවුරුද්දෙත් සමග මේ අවුරුද්ද බලුවා ප්‍රතිලාභය සෑහෙන ප්‍රතිලාභයක් ලැබුණා. අද වෙළඳ පොලේ තියෙන ඉන්ට්‍රස්ට් රේට් එකට වැඩිය හොඳ ප්‍රතිලාභයක් කොටස් වෙළඳ පොලෙන් ලබා ගැනීමට හැකියාව තියෙනවා. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි ඔබට කියනවා මේ වැඩසටහනේ තවත් ඔබට වැදගත්ම කරුණු කාරණා අපි අනාවරණය කරන්න සූදානම් රැඳී සිටින්න. අපි ඊළඟට මේ වැඩසටහනට සම්බන්ධ කරගත්තේ W අජිත් ප්‍රනාන්දු මහතා. ඔහු මහනුවර කොටස් වෙළඳ පොලේ කොටස් ආයෝජකයෙකු ලෙස කටයුතු කරනවා.
ඔබට ඔහුගේ අත්දැකීම වැදගත් වේවි කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමේදී දල ආදර්ශයක් ලබා ගන්න. අජිත් මහත්මයා ඔබ වෘත්තියෙන් මොකක්ද කරන්නේ? මම වෘත්තියෙන් මම කම්පැනි එක සේල්ස් රෙප් කෙනෙක් වශයෙන් වැඩ කරා. බලන්න ඕනෑම තරාතිරමක කෙනෙකුට මේ කොටස් වෙළඳපොළට ඇවිල්ලා තමන්ගේ ආයෝජන කටයුතු කරන්න පුළුවන්. මේක සාමාන්‍ය විශාල මුදලක් තිබෙන කෙනෙක් වෙන්නත් පුළුවන්, සාමාන්‍ය මුදලක් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. දැන් ඔබගේ අත්දැකීමත් එක්ක ඔබ කොටස් වෙළඳපොළට කොහොමද ඔබ දැනගත්තේ කොටස් වෙළඳපොළේ මුදල් ආයෝජනය කරන්න පුළුවන්, ඒ තුළින් ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් කියලා? මම පළවෙනියටම දැනගත්තේ HNB එකේ කොටස් වාගයක් නිකුත් කරා. ඒ කියන්නේ නෝමල් කොටස් නෙවෙයි මේ සාමාන්‍ය කොටස් HNB එකෙන්. ඒකෙන් මම HNB එකේ ගනුදෙනු කරද්දී මම ඒකේ මේ බෝඩ් එකේ පබ්ලිසිටි එකක් දැකලා ඒකෙන් අහලා තමයි මම පළවෙනියටම HNB එකෙන් තමයි කොටස් ගත්තේ. කොයි කාලෙද මේ? ඒතර 1994 වගේ. يعني සෑහෙන කාලයක්. ඔබතුමා දැන් කොටස් වෙළඳපොලේ ඉන්නේ 1994 ඉඳලා 2026 වෙනකන්. කොහොමද සමස්ත අත්දැකීම? අත්දැකීම කොටස් වෙළඳපොලේ ආයෝජන කරනවා කියන්නේ දීර්ඝකාලීන ආයෝජනයක් කරන්න ඕන. හුඟක් වෙලාවල් වලට අපි බලාපොරොත්තු වෙන කෙටි කාලීනනේ. ඒ කෙටි කාලීන ආයෝජන වලින් අපිට ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. නමුත් ඊට වඩා මම නම් දන්නේ දීර්ඝකාලීනව ආයෝජනයක් කරන්න ඕන. ඔබතුමා දීර්ඝකාලීනව කරපු ආයෝජන තුළින් ප්‍රතිලාභ ලබාගෙන තිබෙනවද? එහෙම මම ලබාගෙන තියෙනවා දීර්ඝකාලීනව. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් මොන වගේ මම දැන් ලාභයක් ලබලා HNB තියෙනවද? කොටස් ඒ කාලේ මට මතකයි මට මේ ඉෂුව කරේ 39 රුපියල් 39ට වගේ. එක කොටසක්. ඒක කොටසක්. නමුත් දැන් අද වෙද්දී රුපියල් 200කට වගේ 200ටත් වඩා ගියා මම දන්නවා. ඒතර රුපියල් 39ට ගණන් කොටස් අද වෙනකන් මම තියන් හිටියා නම් මට ලොකු ප්‍රතිලාභයක් ලබා ගන්න තිබ්බා. නමුත් ඔබ විකුණා මගදී? ඔව් මගදී මම විකුණාවා. මේක වැටෙනවා කඩාගෙන වැටෙනවා කියලා කිසි දවසක බය වෙන්න අපි ඉවසන්න ඕන. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබ ඇත්තටම අත්දැකීම තුලින් කතා කරන්නේ. මේක තමයි වැදගත් වෙන්නේ. අපි ලංකා බිස්නස් TV මේ වැඩසටහන අවසන් කරනවා. අපි ආරාධනා කරනවා ඔබ මහනුවර, ඒ වගේම නුවරඑළිය, මාතලේ මේ දිස්ත්‍රික්කවල ඉන්න කෙනෙක් නම් ඔබ අලුත් ආයෝජකයෙක් වෙන්න පුළුවන්, ආයෝජනයට කැමති කෙනෙක් වෙන්න පුළුවන්, මහනුවර කොටස් වෙළඳපොළ ශාඛාවට ඇවිල්ලා මේ පිළිබඳව විමසලා තමන්ගේ අලුත් ආයෝජන ගමන ආරම්භ කරන්න පුළුවන්. අපි ආරාධනා කරනවා මේ වගේම තොරතුරු, මේ වගේම සාකච්ඡා නැරඹීම සඳහා subscribe කරන්න ලංකා බිස්නස් TV. බොහොම ස්තුතියි. Lanka Business TV.